මේ පාර නම් ලංකාවේ හොටෙල් වල නෙවෙයි. අපි යනවා දැන් ඊළ වෙන්න ඕනේ. ඔව්. ඉතින් අපි රටවල් දෙකකට යනවා. ඒ වගේම තමයි. මේ කියන්නේ වීඩියෝ සීරීස් එකක්ම වෙනවා. ඔව්. ඔයාලට එක දිගට බලන්න පුළුවන්. ඉතින් දැන් ඉන්නේ කරුණාගේ එයාපෝට් එකේ. අපි දැන් එතනින් ෆ්ලයිට් එකට නගිනවා. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ කියලා ඔයගලන්ට කියන්නම්. ඉතින් අපි ගොඩක් කල් ඉඳලා බලන් හිටපු වැඩක් තමයි මේ කරන්නේ. රයිට් එහෙනම් අපි යනවා. සිංගප්පූරුවලට දැන් ඉන්නේ ලෝකේ තියෙන ලස්සනම එයාපෝට් එකේ. අපි ඉස්සරහට ගිහින් බලමු එයාපෝට් එක කොච්චර ලස්සනද කියලා. අපි සිංගප්පූරුවට ගොඩ බැස්සට පස්සේ ෆ්ලයිට් එක එන්නේ ටර්මිනල් 4 එකට. ඉතින් ටර්මිනල් 4 එකට ආවට පස්සේ සිකියුරිටි ක්ලියරන්ස් එක කරලා ඊට පස්සේ ඉතින් සෙල්ෆ් චෙක් ඉන් එකක් තියෙනවා මෙතන. මොකද මේ ඔන්න අරයිවල් වීසා තමයි සිංගාවලට තියෙන්නේ. ඉතින් අපි දැන් එතන තමයි යන්න හදන්නේ. අලුත්ම නීති රීති වලට අනුව සිංගප්පූරුවට ඇතුල් වෙන හැමෝම සිංගප්පූර් ඇරයිවල් කාඩ් එක ඔන්ලයින් ෆිල් කරන එක අනිවාර්යයි. සිංගප්පූරුවට ඇතුල් වෙන දවස් 3ක් ඇතුළත ඔයාට මේ SG ඇරයිවල් කාඩ් එක ෆිල් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ සිංගප්පූර් ඇරයිවල් කාඩ් එක ෆිල් කරන්න ඕනේ කොහොමද කියලා අපි වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්න. අපි චෙක් ඉන් එක සෙල්ෆ් චෙක් ඉන් එක කළා නේද? අපි ආව දැන් ආවට පස්සේ මෙතන ඩියුටි ෆ්‍රී එක තියෙනවා. දැන් අපි ඉන්නේ ටර්මිනල් 4 එකේ. ටර්මිනල් 4 එකේ. ඉතින් ටර්මිනල් 4 එකේ නේ ලස්සන දියැලයි ඒ ටික ඔක්කොම බලන්න අපි ටර්මිනල් 2 1 ඔය ටික පැත්තකට රවුමක් දානවා. ඉතින් අපි දැන් අපි බෑගේජ් එක ගන්න යන්න ඕනේ බෙල්ට් 5 එකට. ඉතින් බෙල්ට් 5 එක තියෙනවා අතන ඉස්සරහ. ඉතින් ගිහිල්ලා අපේ බෑගේජ් එක අරගෙන ඒක වැඩිපුර තියෙන්නේ මෙයාගේ ඇඳුම් මගේ ගන්න නෙමෙයි. ඒක ගිහිල්ලා ඒරියත් අරගෙන අපිට සිම් එකක් ගන්න තියෙනවා පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ට්‍රැවල් කාඩ් එක ගන්න ඕනේ. ඔව් අරයිවල් අන්න බෑග් එකේ. අස්සන්ට බෑග් එකේ. One MR2. MR2. Yeah, this one. And one MS3. This one. MSP. Any drinks? Not for the moment. Maybe Pay by cash. 1580.
දැන් යනවා MRT එකේ මේ කාඩ් එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. එතනන් ගන්න පුළුවන් $10කට අර ට්‍රැවල් කරන්න පුළුවන් කාඩ් එකක් ගන්න පුළුවන්. ඒක ගත්තාම ලේසි මේ බස් එක හරි ඕන එක යන්න පුළුවන් මේ ලේසි. වැඩි තියෙන කවුන්ටර්ස් දැන් ඇරලාද නැද්ද කියන එක දන්නේ නැහැ. මේ චුට්ටක් බලන්න ඕනේ. කාඩ් එක ගත්ත අතරම මේ ඩොලර් සිංගප්පූරු ඩොලර් 10යි. ඊට අමතරව ඒකට ඒකේ තියෙනවා ඩොලර් 5ක් ඒකේ තියෙනවා. සිංගප්පූරු ඩොලර්ස් 5ක් තියෙනවා. එතකොට ඒක 5 යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට টොප් අප් කරගන්න මෙතන පල්ලෙහා කියොස්ක් මැෂින් එකක් තියෙනවා. ඒකෙන් টොප් අප් කරගන්න පුළුවන්. මේ කෙනෙකුට එක කාඩ් එක දෙන්න මම පොඩ්ඩක් මේ වයිෆයි උඩින් තියලා ආවන්ද පොඩ්ඩක් අඬලා කරලා මම කාඩ් එකක් ගත්තා තව එකක් මේ මොකද එක්කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. කෙනෙක් කාඩ් එකෙන් දෙන්න ටිකට් ගන්න එහෙම සීන් එකක් නැහැ. අපි තව යාළු දෙන්නෙකුත් ආවා. ඒගොල්ලන්ට පණිවිඩ දීලා එදෙනා පල්ලෙහාට එවන්න. ඔන්න ඉතින් අපි දෙන්න ආවොත් එහෙම වතුරක් නැහැ වගේ සීන් එකක් තමයි වෙලා තින්නේ. පොඩි දෙයක් වෙලා තිනවා. එයාපෝට් එකේ දියැලේ වතුර වැටෙන්නේ නැහැ. අපි මේ දැන් ඉන්නේ අතරම චැන්ගී එයාපෝට් එකේ ටර්මිනල් 1 එකේ. ජුවල් එක බලන්න ඇවිල්ලා තින්නේ මේ ජුවල් වෝටර්ෆෝල් එක. ඔව්. මේ මෙතන පිටිපස්සෙන් තමයි වෝටර්ෆෝල් එක තියෙන්නේ. හැබැයි අද නම් ඉතින් වතුර වැටෙන්නේ නැහැ. ඔව්. තමයි. ජීවිතේ හැටි. වෝටර්ෆෝල් එක වැටුණ දෙනාට පල්ලෙහා ඉන්න පල්ලෙහා වතුර තියෙනවා. අපි මේ ටික ගිහිල්ලා දැන් බලන්න හදන්නේ ඉතල ගිහිල්ලා. කොහොමාරි මේ අර එහෙම වාසනාවන්තයි කියෝ ඉතින් වාසනාවන්ත නෑ වතුර ඒ කියන්නේ මේ හරියටම 11ට තමයි මෙතන මේ පටන් ගන්නෙ මේ අනවුන්ස් කරලා ලොකු මියුසික් එකක් දීලා පොඩි ලිස්ට් එකක් වගේ මුලින්ම ආවෙන්න එන සීන් එකක් තියෙනවා අපිට පොඩ්ඩක් සැක හිතලා මේ කට්ටිය ඔක්කොම වීඩියෝස් දැන් ඔන් කරගෙන උඩ බලාගෙන ඉන්නවා මං හිතුවා මොකක් හරි තමයි කියලා චුට්ටක් බලන් ඉන්නකොට පටන් ගත්තා පටන් ගන්නව තමයි නියම ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ පැත්තේ આવොත් වෝටර්ෆෝල් එක බලන්න කියන්නේ ඔයාලට සෑහෙන වෙලාවක් අරන් බලන්න පුළුවන් ලෝකේ තියෙන ලස්සනම එයාපෝට් එක. ඊට පස්සේ අපි ටැක්සි එකකින් අපි නවතින හොටෙල් එකට පිටත් වුණා. සිංගප්පූරුවලදී ඔයාට Grab app එක ටැක්සි සර්විස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සිංගප්පූරුවලදී අපි නවතින්නේ ඩික්සන් රෝඩ් එකේ තියෙන හොටෙල් 81 එකේ. ඉතින් මේ හොටෙල් එකේ එක නයිට් එකක් ඉන්න ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් විතර වෙනවා. ඔයගොල්ලන්ට ආවට පස්සේ සිංගප්පූරු නේ? ඔව්. නවතින්න පුළුවන් ලාභම නේද? ඔව් කියන්නේ ඔයාලා බජට් හොටෙල්ස් බලනවා නම් ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් තැනකට තමයි අපිත් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කොහොමත් ලිටල් ඉන්දියා සහ ගේලෑන්ඩ් කියලා කියන්නේ මේ බජට් එකට ඉන්න පුළුවන් පැති. ඉතින් සිංගප්පූරු ආපුව දන්නවා සහ YouTube වීඩියෝස් වලත් මම හිතන්නේ ගොඩක් දාලා දෙනවා කට්ටිය. ඉතින් ලිටල් ඉන්දියා වල අපි හොටෙල් එකක් බුක් කරා. ඒකේ තමයි අපි ඉන්නේ.
ඉතින් ගේලන්ඩල බුක් කරේ නැත්තේ ඇයි කියලා මම පස්සේ කියන්නම්. හරි. අපි අද ඉන්නේ හොටෙල් 81 ඩික්සන් රෝඩ් වල. කියන්නේ හොටෙල් 81 චේන් එකේ හොටෙල්ස් ගොඩක් තියෙනවා ඒක තැන්වල. ඩික්සන් රෝඩ් එකේ හොටෙල් එක තමයි බුක් කරේ. අපි දැන් ඔයගලන්ට පෙන්නන්න මේ හොටෙල් එක මොන වගේද කියලා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව සිංගප්පූරුවල තියෙන ලස්සන තැනක් බලන්න එක්කන් යනවා.